අපි අද පොල් කිරි වලින් කිරි අලුව හදමු. මුලින්ම මේක සාදා ගැනීමට සීනි ග්‍රෑම් 250යි, පාන් පිටි ග්‍රෑම් 250යි, පොල් කිරි වලින් මිලිලීටර් 100යි, ලුණු ස්වල්පයකුයි අවශ්‍ය වෙනවා. ඉන්පසුව භාජනයක් ලිපේ තබාගෙන පොල් කිරි සහ සීනි දමා හැන්දෙන් වක් කරනකොට අවසාන ටික නූලක් වගේ එන පදම වෙනකන් දිය කරගන්න. පසුව භාජනයකට පාන් පිටි දමා එය හොඳින් රත් වෙනකන් කලවම් කරගන්න. ඉන්පසුව එයට ලුණු ස්වල්පයකුත් දමා හොඳින් කලවම් කරන්න. පසුව පොල් කිරි සහ සීනි දිය කරගත් භාජනය ලිපේ තබාගෙන ටික ටික පිටි දමා හොඳින් කැටගතිය නැති වෙනකම් කලවම් කරගන්න. ඉන්පසුව ගැලපෙන භාජනයකට පිටි ස්වල්පයක් හොඳින් තවරාගෙන කිරි අලුවා ටික අවශ්‍ය ගානට තුනී කරගන්න. තුනී කරගත් කිරි අලුවා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න.